Good morning, Jesu පිහිටාය අපිය සමිඳුනිය ඔබට ස්තුති කරනවා. ඔබ මෙතරම් යහපත් දෙවි කෙනෙක් නිසා. ඔබ හැමෝටම සුබෝදෑසනක්. මම දවස් කීපයක විරාමයකින් පසුව නැවත මම ඔබට ඒ දවසේ භෝජනය පණිවිඩය රැගෙන එන්නේ. ස්වාමී දෙවියන් වහන්සේ තුල මට ලැබිච්ච පණිවිඩයක් මත මම නිශ්ශබ්දව හිටියා. නමුත් උන්වහන්සේ මාව අවදි කරා. මම මේ පණිවිඩය ඔබට ආදරයෙන් පටිගත කරේවනවා. මොකද මම විශ්වාස කරනවා ඔබ තුල හිස්කම දැනෙන්නේ නැති ගෙවිච්ච දවස් මාස කීපය තුල. සුදු බයිබලයේ ලූකේ සුභාරංචියේ දෙවියන් වහන්සේගෙන් අහනවා, උන්වහන්සේගේ පුත්‍රයා ජීසස්ගෙන් අහනවා අපූර්ව කතාවක්. ස්වාමීනි, ස්වර්ගයේ ඔබ වහන්සේ සමග කෑම කන තැනැත්තා වාසනාවන්තයෙක් නේද කියලා. එවිට ජේසුස් වහන්සේ හරීම හැම වෙලාවෙදීම උන්වහන්සේගේ ඉගැන්වීම් වල තිබ්බා. උන්වහන්සේ නොයෙක් උපහරණ රැගෙන ඇවිල්ලා උන්වහන්සේදී තීරුම් කළ දෙනවා. මම හරි කැමති ඒකට. උන්වහන්සේ මේක මෙහිම තීරුම් කළ දෙනවා. උන්වහන්සේ කියනවා යම් ස්වාමියෙක් රස කෑම බොහෝමයක් රසට කෑම ගොඩාක් හදලා දැන් හදලා ඉවරයි කෑම කියලා තම දාස්යන් යවනවා ඒ පවුලේ ඒ පරම්පරාවේ උරුමකාර මිනිසුන්ට කෑම කන්න එන්න කියලා. ලූකා සුභාරංචිය මෙසේ කියනවා. එක්කෙනෙක් කියනවලු ඔව් ඉඩමක් ගත්තා ඒකින්ද ඉඩමට යන්න වෙන හින්දාද කන්න වෙන්නේ නැහැ කියලා. තව කෙනෙක් කිව්වලු ඔහුට වස්සෝ කීපයක් ඉන්නවා. ඒක බලන්න යන්න හින්දා එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් තව කෙනෙක් තව දෙයක් කිව්වලු. මේ දාස්යෝ ඇවිල්ලා මේ ස්වාමියාට කිව්වම මොවුන් කෑම කන්න එන්න බෑ කියලා කියනවා නොඑක් දේවල් නිසා කියලා. මේ ස්වාමියා කිව්වලු මේ දාස්යන්ට නුඹලා මන්මාවත් දිගේ ගිහිල්ලා, පාරවල් දිගේ ගිහිල්ලා, මුඩුක්කු දිගේ ගිහිල්ලා, අගුපිල් අස්සේ ගිහිල්ලා හැම කෙනෙක්ටම එන්න කියපන් කන්න එන්න කියලා. එවිට සුදුලූගේ සුභාරංචිය කියනවා පිරිලා ඉතිරිලා යන සෙනගක් ආවලු මේ ස්වාමියාගේ කෑම කන්න. එවිට ජේසුස් වහන්සේ කියලා දෙනවා කැඳවන්නෝ බොහෝමයක් වුණාට ස්වර්ගයේ උරුම වෙන්නේ බොහොම සුළු පිරිසකට. මගේ දරුව, ඔබ අවබෝධය වැඩි කරගන්න මේ උදැස්සන. දෙවියන් වහන්සේ ඔබ හිතනවා ඇති ඔබට අයිති නෑ මේ ආශිර්වාද. ඔබට අයිති නෑ මෙවැනි දේ. ඔබට අයිති පොඩි දේවල්. මේවා අයිති මට නෙමෙයි කියලා නැහැ. දෙවියන් වහන්සේ අද ඔබ ගාවට මේ පණිවිඩය එවනවා. ඔබට ස්වර්ග රාජ්‍ය ආශිර්වාද හිමි. ස්වර්ග රාජ්‍යයේ ජීවය ඔබට හිමියි. ස්වර්ග රාජ්‍යයේ ප්‍රවේශයන් ඔබට හිමි. ස්වර්ග රාජ්‍යයේ මිල මුදල් සුවය ධනය ඔබට හිමි. මගේ සෙනෙහවන්ත දරුව, මම ඔබට කියනවා ඔබ විශ්වාස කරන්න ස්වර්ගයේ සැපයුම් ඔබ වෙනුවෙන් අධිකව බහුලව පිරී යන බලවත් යාඥාවක් උදැසනක් මේ වෙලාව ඔබ නොපිරිහෙලා උන්වහන්සේගේ භෝජනයෙන් උන්වහන්සේ සුද්ධ වූ ග්‍රන්ථය අපිට කියනවා උන්වහන්සේ අපිට කෑම මේසයක් පිළියෙල කරනවා කියලා. මම ඔබට ආරාධනා කරනවා මේ උදැසන උන්වහන්සේගේ කෑම මේසය තුල ඔබ සිටින්න. ඔබගේ මුළු ජීවිතයම ඒ ස්වර්ගික සැපයුම් තුලින් පිරෙනවා. I am Prophet Champi Fernando. Have a blessed, wonderful day for you. God bless you.